ආයිබෝවන් ඉතින් මේ 6 වෙනි සිලිලාර වැඩසටහන. 6 සිලිලාර වැඩසටහනේ මම කියලා දෙන්නේ ඔයගලන්ට ධනාත්මකව හිතන විදිහ. ධනාත්මකව හිතන්න නැත්නම් අපිට ස්වයං යෝජනාවක් අපේ හිතට කරන්න බෑ. ඉතින් ඒ හින්දා අපි ඉස්සෙල්ලාම ධනාත්මක වෙමු. මොකද ගොඩාක් අය ඉන්නේ දැන් නෙගටිව් හිතන. එහෙම නැත්නම් ඍණාත්මකව හිතන. අපි බලමු අපේ සිතුවිලි කොහොමද අපි ධනාත්මක කරගන්නේ කියලා. අපිට පුළුවන් මේක අභ්‍යාසයක් විදිහට කරන්න. මුලින්ම ගන්න එක්සර්සයිස් පොත. මේක පිටුවසුවක පිටුපතලියක හෝ පරණ දිනපොතක් වුණත් කමක් නැහැ නේද? ඉතින් ඒ පොත අරගෙන ඒ පොතේ පළවෙනි පිටුවේ උඩම ලියන්න මම කියලා. කවුද? මම. ඉතින් මම කියලා ලියලා ඊට පස්සේ ඒක තීරු දෙකකට බෙදන්න. මෙහෙම දෙකකට නවල අපිට පොත බෙදන්න පුළුවන්. ඒ බෙදලා වම් පැත්තේ ලියන්න මට තියෙන දේවල්. දකුණු පැත්තේ ලියන්න මට නැති දේවල්. ඔයා වම් පැත්තේ තීරු දිගට ඔයාට තියෙන දේවල් ලියන්න ගියක් තියෙන කෙනෙක් ගියක් ලියන්න. ඊට පස්සේ වාහනයක් තියෙන කෙනෙක් වාහනයක් ලියන්න. ආයෙත් මෙහෙම ලියන්න පුළුවන්. අපිට භෞතික දේවල් වගේම අපිට තියෙන අපේ බැඳීම් ගැන උනම් ලියන්න පුළුවන්. අපිට ලියන්න පුළුවන් මට හිත පවුලක් තියෙනවා, මට දරුවෝ ඉන්නවා, ඒවත් ලියන්න. එතකොට අනිත් නැති පැත්තේ ඔයාට නැති දේවල් ලියන්න. අපිට ඔයයින් පුලිනවසක ඔයාට කියලා ගියක් නැහැ. ඔයා ලියන්න ගියක්. මට ගියක් නැහැ කියලා ලියන්න එපා. ගියක්. එච්චරයි. වාහනයක් නැත්තම් වාහනයක්. ඔයාට රැකියාවක් නැත්තම් රැකියාවක් කියලා ලියන්න. එහෙම ලියලා ඉවර කළා. දැන් ඔයා අර නැති පැත්තේ නැති තීරුවේ ඔයාට වෙන්න ඕන ඉක්මනටම වෙන්න ඕන එක තියෙන්නේ. අන්නේ ඉක්මනටම වෙන්න ඕන එක එහා පැත්ත පිටුවේ අංක 1 දාලා ලියන්න. 1 දාන්න ඉස්සෙල්ලා උඩින් මාතෘකාවක් ලියන්න මට වෙන්න ඕනේ දේවල්. එහෙම නැත්නම් මට ලැබෙන්න ඕන දේවල් කියලා ලියලා අංක 1ටම ඔයා ලියන්න ඕනේ. එහා පැත්තේ තියෙන්නේ අංක 1ටම ලියන්න ඕනේ. ඔයා ලියන නැති පැත්තේ ඔයාට ඉස්සෙල්ලාම වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ ගියක් නම් ගියක්. දෙවිදට වෙන්න ඕනේ වාහනයක් නම් වාහනයක්. අපි හිතමු ඔයාට ඕනේ විභාගයක් පාස් වෙන්න කියලා. ඔයා අංක 1 දාලා ලියන්න විභාගයෙන් ඉහළ ලකුණු ගැනීමට. හරි. අන්න එහෙම ලියලා ඒ පොත වහන්න. ඒ කායි අපි බලන්නේ කවුරුද උදේට. උදේට නැගිටලා උදේට අපි නැගිටලා කරනවා ස්තුතිය භාවනාව. එහෙම ඊට පස්සේ බුදුන් වහන්සේලා මෛත්‍රී භාවනාව කරනවා. හරි ඔය අතරේ හෝ ඔයගොල්ලෝ පොත බලන්න. බලලා අර ඔයාට වෙන්න ඕන දේ බලන්න. ඊට පස්සේ අපි ඒ වෙන්න ඕන දේවල් වලට අලුතෙන් සංයෝජන ලියනවා. එහෙම ලියන්න අපි ඉගෙන ගමු ඊළඟ අභ්‍යාසය. ඒ කියන්නේ 7 වෙනි අභ්‍යාසය. එහෙනම් අද දැනගත්ත අපි අර ඍණසිතුවිලි ධනසිතුවිලි බවට පත් වෙන්න අවශ්‍ය කරන මූලික පියවර. අපි ඒක අභ්‍යාසයක් විදිහට මේ කරේ. මේක අභ්‍යාසයක් විදිහට කරලා ඒක පොත ඔයාගාව තියාගන්න. තව පොතක් ලෑස්ති කරගන්න. අපි ඊළඟට අර අභ්‍යාස ටික ටිකට ලියනවා. එහෙනම් අදට ආයිබෝවන්. ස්තුතියි.